Hero Productions. අද අපි යන්නේ සම්මල් තැන්න ආරාමයට. එහෙනම් අපි ගිහින් හම්බෙමු. මේක තමයි සම්මල් තැන්න ආරාමේ කලින් ධාතු මන්දිරය. මේකේ ඡායාරූප ගැනීම සහ දුරකථන භාවිතය තහනම්. මේ ධාතු මන්දිරය වලට පෙන්වන්න වෙන්නේ නැහැ. මේ ඡායාරූප ගැනීම සහ දුරකථන භාවිතය තහනම් නිසා ඔයාලට අපි දැන් උඩ චෛත්‍යයට යනවා. ඒක ඔයාලට පෙන්වන්නම් අපි. ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විවෝසිත පාදු ඒක තමයි යාළුවනේ සම්මල් තැන්න ආරන්නේ සක්මන් කරන තැන. මේක හරි ලස්සනයි නේද? ඔරේ වෙද්දි තවත් මේක ලස්සනයි නේද යාළුවනේ? මේක තමයි සම්මල් තැන්න ආරන්නේ බෝධින්නාංශ. මේකට ඊයේ දිනේ වන පිට ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ මේකට ඔසුපැන් ඉස්සේ. මේ බෝධින්නාංශයේ වීඩියෝ ක්ලිප් එකක් මේක අවසානට දාන්න. ඔයාලා බලන්න. මේ තියන්නේ සම්මල් තැන්න ආරන්නේ බෝධින්නාංශේ. අපි මේක උඩට ගිහිල්ලා වැඳ පුදාගමු. මල්ලි ඔයත් කැමරාව තියලා දැන් ඉන්න උඩට. චක්කවරම් කිතරත්ත සුපාදු ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විවෝසිත පාදු මේ බලන්න ධාතු මන්දිරය ඇතුළේ පේනවා. සාදු 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 සාදු. මේ වලට පේන්නේ සම්මල් තැන්න ආරන්නේ. තියෙන චෛත්‍යයි මහා සෑය. එන්න අපි මේක වටාතම යමු. චක්කවරම් කිතරත්ත සුපාදු ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විවෝසිත පාදු චක්කවරම් කිතරත්ත සුපාදු ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විවෝසිත. එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හමු වෙමු. යාළුවනේ මේ සම්මල් තැන්න ආරාමයට ඇවිල්ලා බලන්න. අද මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. බයි.